අද ජෙරොම්ගේ ආගම තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා සුවිශේෂ මාතෘකාවක්. මීට පෙර කතා නොකළ මාතෘකාවක්. ඒ වගේම අද දවසට කාලීන වශයෙන් අතිශයින්ම වැදගත් මාතෘකාවක්. ඒ තමයි සමාජ සේවාවන්. එහෙමත් නැත්නම් අනිත් අයට උපකාර කිරීම, ප්‍රජා සේවාව, සුබ සාධන සේවා මේ වගේ විවිධ නම් වලින් මේ ගැන හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ කතා බහ සඳහා මා පමණක් නොවේ මැදිරිය සිටින මා සමග එකතු වෙනවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉතාමත්ම ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් වසර 21ක පමණ කාල පරිච්ඡේදයක් ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය ක්ෂේත්‍රයේ රජයේ රෝහල් වල සේවය කළ තිනවා. දැනට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රජයේ රෝහලේ සේවය කරන්නා වූ ඉතාමත්ම අග්‍රගණයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරියක්. ඇය වෛද්‍යවරියක් විතරක් නෙවෙයි ප්‍රොෆෙට් ජෙරොම් ෆර්නෑන්ඩෝ එහෙම නැත්නම් දිවසිවර ජෙරොම් ෆර්නෑන්ඩෝ සමාජ සුබ සාධන සේවයේ අධ්‍යක්ෂකවරිය වශයෙන් ස්වේච්ඡාවෙන් ඇය කටයුතු කරනවා. බොහොමත් ආදරයෙන් ඔබ පිළිගන්නවා. ඒ වගේම බොහොම ස්තුතියි තාම කාර්යබහුල අවස්ථාවක අප සමග මේ කතා බහට එක්වීම සම්බන්ධයෙන්. ඉතින් මේ කතා බහේ ප්‍රධාන අරමුණක් බවට පත්වන්නේ මේ දවස්වල අපි කරන්නා වූ සමාජ සත්කාරات එක්ක කොයි විදිහටද ජනතාවට ආශිර්වාද ලැබිය හැක්කේ කියන කතාව. එතෙන්ට යන්න ඉස්සෙල්ලා මම කැමති ඩොක්ටර් නිරෝෂි බන්දුසේන හඳුන්වන්නේත්ගේ. එහෙම නැත්නම් ඔබගේ වෛද්‍ය වෘත්තිය වෛද්‍ය ශාස්ත්‍රයට ඔබ එළඹෙන කාලය සහ ඒ ගැන යම්කිසි ආරම්භයක් සටහන් කරනවා නම්. ඔව් බොහොම ස්තුතියි පාස්ටර් අමන්ත. ඉතින් මම දැනට පාස්ටර් කිව්වා වගේ වසර 21ක් රජයේ සේවය කරනවා. එතකොට මම අධ්‍යාපනය ලැබුවේ එහෙම නැත්නම් වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවේ මගේ යුනිවර්සිටි එක තමයි කොළඹ වෛද්‍ය විද්‍යාලය. එතනින් සමත් වෙලා 2004 ආරම්භ කරපු ගමන තමයි කියන්න පුළුවන් රෝහල් ගණනාවක කටයුතු කළා. මාතර කඹුරුපිටිය රෝහල, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, කළුබෝවිල රෝහල සහ දැන් කොළඹ ජාතික රෝහලේ මේ වෙන විට සේවය කරගෙන යනවා. ඉතින් අවුරුදු 21ක කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබ කාර්යබහුල වෛද්‍යවරියක්, ඒ වගේම දියණියන් දෙදෙනෙකුගේ මවක්, ඒ වගේම භාර්යාවක්, අතිශය කාර්යබහුලයි. ඒ වුණත් ප්‍රොෆෙට් ජෙරොම් 2020 වර්ෂයේදී ඔබට බාර දෙනවා සමාජ සේවාවන්, විශේෂයෙන්ම කොවිඩ් කාල පරිච්ඡේදයත් එක්ක ප්‍රොෆෙට් ජෙරොම්ට දේව මඟ පෙන්වීමක් ලැබෙනවා සමාජයේ දුක් විඳින ජනතාවට, අඩු අරප්‍රසාදලාභී ජනතාවට සේවය කරන්න කියලා. එහි වගකීම ඔබට බාර දෙනවා. ඒ අවස්ථාවේ ඒ වගකීම බාර ගන්න තරම් නිසකකමක්, නිර්භීතකමක් ඔබට ලැබෙන්නේ කොහොමද? ඔව් පාස්ටර්, ඇත්තටම ආත්මික පියා, අපේ ආත්මික පියා මොනවාද කියන්නේ අපි බලන්න ඒක පුළුවන් ද බැරිද කියලා අපි බාර ගන්නවා. ඉතින් ඒ වෙලාවේ මට ලොකු පළපුරුද්දක් නොමැති වුණත් දැන් මේ වෙනකොට අවුරුදු 5ක් තිස්සේ ඇත්තටම දේවල් වලට මූණ දීලම විශාල පළපුරුද්දක් තියෙනවා සමාජ සුබ සාධන අංශය හා සම්බන්ධව. ඒත් එක්කම ඔබ කල්පනා කරනවා නම් ඔබ කිතුණුවෙක් වෙන්න පුළුවන්, කිතුණු නොවන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කල්පනා කරනවා නම් ඇයි කිතුණුවන් විදියට ප්‍රොෆෙට් ජෙරොම් ඔහුගේ සභාව මේ තරම් සමාජ සේවාවන් වලට පොළඹවන්නේ, මේ තරම් මුදල් ඇයි සම්පාදනය කරන්නේ, වියදම් කරන්නේ ජනතාවට උදව් උපකාර කරන්න කියලා. මම ඔබ ගෙනියන්න කැමති ශුද්ධ බයිබලයේ එක්තරා පදයකට ජාකෝබ් පොතේ පළවෙනි පරිච්ඡේද 27 වෙනි පදේ මෙන්න මෙහෙම ඉතා අනර්ග වැකියක් සඳහන් වෙනවා. ඉතින් මෙන්න මෙහෙම ප්‍රකාශන ස්ථානයේ සිංහලෙන් කියන්නේ ඒ ස්ථානයේ උපරිම පවිත්‍ර වූ භක්තිය කියා. නමුත් ඉංග්‍රීසි පරිවර්තනයන් සහ මූලික පරිවර්තනයන් දිහා බලුවට පස්සේ පෙන්නේ මේ බොහොම පවිත්‍රම ආගම වන්නේ පියානැත්තා, ඒ වගේම වැන්දබුව, මේ අයට උපකාර කිරීම, උපස්ථාන කිරීම කියා. ඉතින් ප්‍රොෆෙට් ජෙරොම් මේ අකුරටම ඉෂ්ටු කරනවා. ඔහුගේ සේවාව තුළ ඔහු දේශනා කරනවා, රෝගීන් සුව කරනවා, මනුෂ්‍යයන්ට දිවසිවාක් දීලා ඒගොල්ලන්ගේ ජීවිත ගමන් මාර්ගය හරි මාර්ගයට ගන්නවා. අපි හැමෝම ඒකට සාක්ෂිකාරයන්. ඉතින් ඒ ඔක්කොම තියෙද්දී ඔහු මෙවැනි දුක්ඛිත විපතටපත් වූ අයටත් උපකාර කරන්නට පෙළඹෙන්නේ මෙන්න මේ ආකාරයේ පසුබිමක් බයිබලයේ තුල තියෙන නිසායි. ඒ වගේම ඩොක්ටර් නිරෝෂි මට තව මිනිත්තුක අවසරයක් දෙන්න. මේ ප්‍රොෆෙට් ජෙරොම් ඇයි මේවා කරන්නේ කියන එක පැහැදිලි කරලා දෙන්න. කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි ඉතින් මේවා කරන්න සමාජ සුබ සාධන අමාත්‍යාංශයක් තියෙනවා, රජයක් තියෙනවා, හමුදාවල් ඉන්නවා, ආපදා සේවාවන් තියෙනවා. ඇයි සභාවක් විදියට අපි මේ දේවල් කරන්න කියලා. ඒ වගේම ජේසුස් වහන්සේ එක්තරා අවස්ථාවක කියනවා මම නිර්වස්ත්‍රව හිටියා, නග්නව සිටියා, ඔබ මාව බලන්න ආවා. මම සිරගත වෙලා සිටියා, ඔබ මාව බලන්න ආවා. මම රෝගීව සිටියා, ඔබ මාව බලන්න ආවා. මම බඩගින්නෙන් හිටියා, ඔබ මට කන්න දුන්නා. එතකොට ධර්මශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් කවද්ද අපි දන්නේ ඔබ කවද්ද රෝගීව හිටියේ, කවද්ද සිරගත වෙලා හිටියේ, කවද්ද ඔබ ඇඳුම් නැතුව සිටියේ කියලා.
උතර ජේසුස් වහන්සේ කියනවා මේ වගේ කුඩා තැනැත්තෙකුට පවා ඔබ යම් කිසි දෙයක් ඒ දෙක් කළා නම් මම සලකනවා ඒක මට කළයි වගේ කියලා. ඉතින් අන්න ඒක තමයි ජේසුස් වහන්සේ කියන්නේ. ඒ නිසා තමයි ප්‍රොෆෙට් ජෙරොම් මේ වගේ සේවාවන් ඉතා බරපතල විදිහට ලංකාවේ ඉන්න සුදුසුකම්මලත් එවැනි පුජ්‍යලයකට පත් කරලා කරගෙන යන්නේ. ඉතින් ඒ දේවල් අපි ඔහොම කතා කරගෙන යන ගමන් මම අහන්නට කැමති මේ හදිසි ආපද අවස්ථාවේදී දිවසිවර ජෙරොම් ප්‍රනාන්දු සේවයේ සමාජ සුබසාධන අංශය එක පැයක්වත් නාස්ති කරුවේ නැහැ. ෂණිකව ක්‍රියාත්මක වුණා. ඉතින් මේ වතාවේ මොන වගේ ක්‍රියාවලියක්ද දියත් කරුවේ විපතරපත් වූ ජනතාවට උපකාර කරන්න පිණිස? ඔව් පාසාමන්ත අපි ඇත්තටම සිකුරාදා සිට මේක උද්ගත වුණේ සිකුරාදා වගේ බ්‍රහස්පතින්ද සිකුරාදා අතර සිකුරාදා සිට අඛණ්ඩව මේ දක්වා දිනපතා පවුල් ගණනාවකට අවතැන් වූ පවුල් ගණනාවකට මේ අවස්ථාවේ සමාජ සුබසාධන සේවයෙන් කටයුතු කරගෙන යනවා. ඉතින් ඇතර මිලියන ගණනාවක් මේ වෙන විටත් දිවසිර ජෙරොම් ප්‍රනාන්දු සේවයෙන් මේ සඳහා වියදම් කරලා තියෙනවා, වැය කරලා තියෙනවා. ඉතින් මේ වැවිල්ල ඇත්තටම අවතැන් වූ මිනිස්සු. මොකද අපි ඒ තැන් වලට යනවා. මම පෞද්ගලිකව මම යනවා. ඉතින් මම දකිනවා ඇත්තටම මේ වතුරෙන් යට වෙලා මේ ගන්න බැරුව බඩුවක් ගන්න එළියට යා ගන්න බැරුව හිර වෙච්ච මිනිස්සු තමයි ඉන්නේ කියලා. සමහර මිනිස්සු කැමති නැහැ තමන් ගෙවල් දාලා යන්න. ඒ කියන්නේ යන්න කිව්වත් යන්නේ නැහැ. ඉතින් මොකද මේ බඩුව අයින් වෙයි හොරු සොර සතුරු බිය එහෙම තියෙන හින්දා. ඉතින් ඒ වගේ තැන් වලට ගිහිල්ලා බෝට්ටු වලින් ගිහිල්ලා අපේ සුබසාධන සේවයේ සමාජිකවන් මේ දින පුරාම දින පතාම අතිවිශාල සමාජ සේවයක යෙදී සිටිනවා. කොයි වගේ ප්‍රදේශයන්ද ආවරණය කළ තියෙන රට වශයෙන් ගත්තට පස්සේ? රට වශයෙන් කියන්න කැමති දිස්ත්‍රික්ක 25ම ආවරණය කරනවා. මොකද අපි අවතැන් වූ පවුල් වලට හැම දිස්ත්‍රික්කෙම ඉන්න අපිට අපේ සමාජිකයන් මාර්ගයෙන් ලැබෙනවා තොරතුරු කවුද අවතන් වෙලා ඉන්නේ කියලා මේ හැම දිස්ත්‍රික්කෙම මම කියන්නේ කැමති පොළොන්නරුව වවුනියාව අනුරාධපුරය රත්නපුර ගම්පහ මීගමුව පස්සට මඩකලපුව නුවරඑළිය මාතලේ ඉතින් ඔය විදිහට මුළු රට පුරාම අපේ සමාජිකවන් මාර්ගයෙන් අවතැන් වූ ජනතාව පිළිබඳ දැනුවත් කරලා අපිට අපි ඒ සඳහා වියලි ආහාර ඇත්තටම පවුල් 700කට අධික ප්‍රමාණයකට මේ වන විටත් වියලි ආහාර පාර්සල් අපි යවන්න කටයුතු කරලා තියෙනවා. මේ ඇවිල්ලා ලංකාව පුරා. ඒතර ඊට අමතරව පිස්සු නැවුම් ආහාර මේ වන විටත් 7000කට අධික ප්‍රමාණයක්. විවිධ තැන්වල කොළඹ ආශ්‍රිතද ඉන් අවටද ඒ සියලු දෙනාට අපි බෙදා හැරලා තියෙනවා. ඉතින් මේ වෙන විටත් මේක තව දුරටත් ක්‍රියාත්මක වෙනවා සතියකටත් වැඩි කාලයක් තිස්සේ දැනට. දැන් මේ වගේ දෙයක් කරද්දී රට පුරාම විහිදුණු ජාලයක් නෙට්වර්ක් එකක් තියෙනවා. එහෙම නැත්නම් දිවසිවර ජෙරොම් ප්‍රනාන්දු සේවයට මේ දේවල් රට පුරාම කරගෙන යන්න බෑ. එතෙන්දී ඔබ සමග ඉන්න සියලු දෙනාම පාහේ ස්වේච්ඡාසේවකයන් කවුරුත් වැටුප් ලබන අය නෙවෙයි. ඉතින් මේ වගේ ලොකු කණ්ඩායමක් ජාලගත වෙච්ච කණ්ඩායමක් කොහොමද ඔබට ලැබිලා ඉන්නේ? ඔව් ඇත්තටම අපේ තියෙනවා කෝ ටීම් එක. කෝ ටීම් එක කියන්නේ මේ ප්‍රධාන කණ්ඩායම. මේ ප්‍රධාන කණ්ඩායම අතිශයින් මේ ගැන පළපුරුදු කණ්ඩායම මගෙත් එක්ක අවුරුදු 5ක් තිස්සේ දැන් මේක කරගෙන යනවා. ඉතින් ඒ වගේම අපේ ඊට එහැයින් ගිය කුඩා කණ්ඩායම් තියෙනවා. ඉතින් මේ කුඩා කණ්ඩායම අපේ සෛල කණ්ඩායම් සහ සම්බන්ධ වෙනවා. සෛල ක්‍රමයක් අපේ දිවසිර ජෙරොම් ප්‍රනාන්දු තුමා විසින් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ සෛල නායකයන් මේ රට පුරා සිටිනවා. ඉතින් අපේ මේ කණ්ඩායම් මේ සෛල නායකයන් එක්ක සම්බන්ධ වෙලා තමයි අපිට මේක විනිවිදභාවයෙන් යුතුව කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද පස්සේ අපිට අනිවාර්යෙන් අවශ්‍යයි ඒ තැන්වල කනෙක්ෂන් එකක් එහෙම නැත්නම් සම්බන්ධතාවයක්. අපිට නිකන් යවන්න බෑ බඩු. අපිට ඒ ග්‍රාම නිලධාරී කෙනෙක් තුමෙක් හරි එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් එහෙම නැත්නම් පොලිසිය මහජන ආරක්ෂක සේවා සම්බන්ධ නිලධාරියෙක් කවුරු හරි රජයේ සේවකයෙක් අපිට ඒ තැන්වලදී අවශ්‍යයි අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද ඒක තමයි අපි හරියටම දන්නේ. හරි මේගොල්ලන්ට මුලින් ලැබුණේ නැහැ. මේගොල්ලන්ට දැන් දෙන්න ඕන අය. මේගොල්ලන් ලැබිච්ච නැති අය. මොකද කට්ටිය දැන් ඔහේ ගිහිල්ලා දෙන්න අර තමන් හිතින් මූ වෙලා එහෙම නැත්නම් පෙළඹවිලා ගිහිල්ලා දෙන කණ්ඩායම් ගොඩක් ඉන්නවා. ඉතින් අපි ඒකින්ද ඒ රජයේ නිලධාරීන් මාර්ගයෙන් හොයලා බලනවා මේ ඇත්තටම දෙන්න ඕන අයද කියලා. ඉතින් ඒකට අපේ සෛල කණ්ඩායම් නායකයන් අපිට ඒ අවස්ථාවේ උදව් වෙනවා රජයේ නිලධාරීන් සමග අපිව සම්බන්ධ කරන්න. කොහොමද රාජ්‍ය සේවය දිවසිවර ජෙරොම් ප්‍රනාන්දු සේවයත් එක්ක තියෙන සම්බන්ධය මේ කාර්යයේදී? ඇත්තටම ඉතාම විශිෂ්ටයි. ඒගොල්ලෝන් ඇත්තටම ඉතාම ඉහළ පිළිගැනීමක් තියෙනවා. අපි හැමතිස්සෙම අපි කවුද කියන එක කියනවා එතනට යනකොට. අපේ අපේ සමාජිකයන් පවා අපේ මේ ටී-ෂර්ට් අඳගෙන එහෙම යන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ඇත්තටම හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒගොල්ලන් ඉතා සතුටු වෙනවා මේ දිවසිර ජෙරොම් ප්‍රනාන්දු සේවයෙන් ඇත්ත වශයෙන්ම කරන කාර්යය ගැන. රුප්පත් කමින් මිරිකුණු අවශ්‍ය මිනිසුන් කොට්ටාසයක්
ආගමික ભેදයකින් තොරව සංස්කෘතික ભેදයකින් තොරව ඕනම කෙනෙකුට අපිත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඇත්තට මිනිස්සු අපිව වැළඳ ගන්නවා ඉතා ආදරෙන් මේ අවස්ථාවේ. ඒ වගේම ඔබ කියද්දී කිසිදු ආගමික ಜಾති ભેදයකින් තොරව පිරිස් අත්වල බැඳගෙන ඉන්නවා කිව්වා. මම දැක්කා ඔබ ගමන් කරලා තිබුණා අන්තර් ආගමික පූජක එකමුතුවත් සමග. එතන මම දැක්කා බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඉන්නවා, තව පූජකවරු ඉන්නවා, ඒ වගේම හින්දු පූජකවරු ඉන්නවා. විශාල පිරිසක් අත්වල බැඳගෙන ඉන්නවා. මේ සංහිඳියාව කොහොමද ඇති කරගෙන තියෙන්නේ? ඔව් දැන් ඇත්තටම ඒක සිද්ධ වුණේ සිකුරාදා මේ ජලගැල්මත් සමගම අන්තර් ආගමික පූජක එකමුතුව අපිට ඉල්ලීමක් කරා. ඇත්තටම උදේ 11ට විතර මෙහෙමයි ડોක්ටර් වනාත මුල්ල පැත්තේ ඇත්තටම මේ වතුර පිරිච්ච කඳවුරක් සහ ඒ යවට හල්ගහ කුඹුර ගම්මානය සහ සහස්‍රපුර කඳවුරට මිනිසුන් ඉන්නවා 500ක විතර සංඛ්‍යාවක් අපිට පිසු ආහාර දෙන්න පුළුවන්ද කියලා. අපි ඉතින් යොහුසුලුව ක්‍රියාත්මක වෙලා එදා පූජක භික්ෂූන් ඒ වගේම සාමිලා ඒ වගේම ෆාදර්ස්ලා එක්ක ගිහිල්ලා මේවා ලබා දුන්නා. ඉතින් මේක අද ඊයේ ඇති වෙච්ච මේ අලුත් සම්බන්ධයක් නෙවෙයි. මේක අපි දැන් වසර ගණනාවක් තිස්සේ මේ පූජක එකමුතුවත් එක්ක අපි සහයෝගයෙන් වැඩ කරනවා. ඉතින් ඒගොල්ලන්ගෙන් අපි කරන්නේ මොකද්ද කියලා දන්නවා. අපි ඒගොල්ලන් ඉල්ලීමක් බෑ කියන්නේ නැහැ කියන එක දන්නවා. ඉතින් ඒකත් එක්ක තමයි මෙහෙම උනේ. එදා. මේ ඔක්කොම ඇත්තට පටන් ගන්න එක තියෙන්නේ කොහොමද? ඕපාසාමන්ත මේක අවුරුදු 30ක් පුරාවට දුවන කතාවක්. එතකොට අවුරුදු 30කට ඉස්සෙල්ලා මම හිටියේ නෑ. කවුද මේක පටන් ගත්තේ? අපේ මුල් මව සහ මුල් පියා පාස්ටර් වෙන්ඩි ෆර්නෑන්ඩෝ, පාස්ටර් ජයලත් ෆර්නෑන්ඩෝ අපි තා ගෞරවයෙන් සිහිපත් කරන මේ අවස්ථාවේ එම දෙපළ පටන් ගත්ත. එම දෙපළ ගෙයින් ගෙට ගිහිල්ලා දුප්පත් මිනිස්සුන් හොයාගෙන ගිහිල්ලා ඒ වගේම පල්ලියේ මේ මිනිස්සුන්ට කන්න ආහාර නොවරදවා පිළියෙල කරලා පටන් ගත්ත සමාජ සුබ සාධනය තමයි අවුරුදු 30ක් පුරාවට කරපු දේ තමයි අද අපිට ඒ හින්දා ශක්තිය ලැබිලා තියෙනවා ඉතුරු ටික කරගෙන යන්න මේ අවස්ථාවේ. ඉතින් අපි මේ දෙපළ ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා. එතකොට දැන් අපි මේ වතුරත් එක්ක මේ එකපාරට හැරිලා සමාජ සේවාවන් කරන ආයතනයක් සංවිධානයක් නොවේ ඔබගේ සංවිධානය. ඒ නිසා මම අහන්නට කැමති වෙන මොනවද කරන සමාජ සේවා කටයුතු වෙන කොයි පළාත්වලද මොන වගේ සේවාවන්ද සිදු කරන්නේ වසර පුරා? ඔව් දැන් දිවසිර ජෙරොම් ෆර්නාන්ඩස්ගේ මට දැන් ලැබිලා පාස්ටර් කිව්වත් එක අවුරුදු 5ක් වෙනවා. අපේ මූලික තියෙනවා අංශ ගත්තොත් 3ක්. ඇත්තටම 4ක්. මොනවාද? පාසල් සහ ළමයි. ඊළඟට බන්ධනාගාර සහ රෝහල්. 4වෙනි එක තමයි මේ දැන් ක්‍රියාත්මක වෙන්නේ. මොකද්ද? හදිසි අවශ්‍ය රටේ හදිසි අවස්ථාවකට යොමු වීම. එහෙම නැත්නම් සහනාධාර සැපීම. කොවිඩ් වෙන්න පුළුවන්, ගම් වතුර වෙන්න පුළුවන් ඕනම අවස්ථාවක්. අපි එකිනෙක පොඩ්ඩක් විග්‍රහ කරමුද? ළමයි ඉන්නෝනේ මොනවද කරන්නේ? ඔව් දැන් අපි මේ වෙනකොට ඇත්තටම ලංකාව පුරා පාසල් 100කට අධික ප්‍රමාණයකට බලපෑමක් වන ලෙස දිවසිර ජෙරොම් ෆර්නාන්ඩෝ සේවයෙන් සමාජ සුබ සාධන කටයුතු කෙරී තිබෙනවා. මේකට අදාළයි 55000කට අධික පොත් සංඛ්‍යාවක් ළමයින්ට රට පුරා බෙදා හැරලා තියෙනවා. මේක ළමයි 5000කට අධික සංඛ්‍යාවක් මේ ප්‍රයෝජනය ලැබලා තියෙනවා. ඒ වගේම ආහාර වේල අපි ගිහිල්ලා මුළු තැන් ගෙවල් හදලා අපි උයන බඩු අරන් දීලා, ඒ කියන්නේ වැතිලි වලන් අරන් දීලා, කුස්සි හදලා අපි බඩු දීලා කරගෙන යනවා ළමයින්ට කෑම දීම. ඒ කියන්නේ ඉස්කෝලේ උයනවා. ඉස්කෝලේ උයනවා. ඒතකොට මේක විශේෂයෙන්ම දැන් ගිය අවුරුද්දේම සිට මේ වෙනකොටත් ධර්ම ප්‍රදීප විද්‍යාලය අනුරාධපුර, කීරපිටි විද්‍යාලය මාතර. මේ එහෙම දෙනේව නෙමෙයි මේවා. මේ දිගටම කරගෙන යන ඒවා. මෙහෙම කෙරෙගෙන යනවා. දැනට කොහොමත් රට වටේ පිසු ආහාර වේල් 15000කට අධික ප්‍රමාණයක් ළමුන් සඳහා විතරක් අපි ලබා දීලා තියෙනවා. ඉතින් ඒයින් නැවතුන්නේ නැහැ. අපි ඇත්තටම මේ අවුරුද්දේ අපේ ප්‍රධානම අංශය තමයි ස්මාර්ට් බෝඩ්. එහෙම නැත්නම් මේ ළමයින්ට බ්ලැක් බෝඩ් නෙමෙයි ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ස්මාර්ට් බෝඩ් පරිත්‍යාග කිරීම. ඉතින් මේවා ගණන් හැමෝම දන්නවා. ඉතින් මේ ස්මාර්ට් බෝඩ් එකක් එක ලැප්ටොප් එකකුත් වෙනවා. මේවා ඊටාම ගණන් මිල අධික දේවල්. ඉතින් මේ වගේ ආගම් ભેදයකින් තොරව ආයි මුස්ලිම්ද දෙමළද සිංහලද අපි ගාව තියෙනවා ඒවට ඡායාරූප පෙන්වන්න ස්මාර්ට් බෝඩ් 11කට අධික ප්‍රමාණයක් මේ වන විට. තවත් ස්මාර්ට් බෝඩ් 2-3ක් ලබන අවුරුද්ද මුල වෙද්දිමත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අපි බලාපොරොත්තු වෙනවා මේවා ස්මාර්ට් ක්ලාස් රූම් බවට පත් කරන්න. ඒ කියන්නේ මේ කියන්නේ ඒ වගේ ඒවා දැකලවත් නැහැ. ඩිජිටල් තාක්ෂණයේ ෆෝන් එකක්වත් ස්මාර්ට් ෆෝන් දැකපු නැති ළමයි ඉන්න කඳුකර දුෂ්කර ළමයි ඉන්න පැති මේවා. මේ ළමයි ලෝකේ දැකලා නැහැ කොටින්ම. ලෝකේ නෙමෙයි. තමන්ගේ ගමෙන් එහා නගරේ දැකලා නැහැ. එතකොට ඒ ළමයින්ට ඒ දේවල් හොයලා බලන්න රිසර්ච් කරන්න එහෙම නැත්නම් පරීක්ෂණ කරන්න මේක අනර්ග අවස්ථාවක්. අපි ඇත්තනම වැසිකිලි පහසුකම් හදලා දෙන්න මේ වැසිකිලි ප්‍රතිසංස්කරණය කරන්න
දැන් ওই ඉස්කෝලේ තියෙනවා ළමයින්ට එක වැසිකිළියයි මුළු ළමයි 300 500ටම. ඉතින් ළමයි යන්නේ තද කරගෙන ඉන්නවා ගෙදර යනකම්. විශේෂයෙන් අනුරාධපුර ඉස්කෝලේ අපි ළමයි ටොයිලට්ස් අතර වැසිකිළි පිළිසකර කරා. යන්න බැරි ඒවා. එක වැසිකිළියයි තිබුණේ. ඒ වගේම මාතර කීරිපිටිය විදුහලේ වැසිකිළි ප්‍රතිසංස්කරණය කරා. මේවා ඉතින් ඇත්තටම තව වැඩියෙන් කරන්න ඕන දේවල් රටේ. ඒ කියන්නේ ඒ වගේ ගොඩාක් අවශ්‍යතා තියෙනවා ඉස්කෝලවල. පානීය ජලය වගේ දේවල්. පානීය ජලයත් ත්‍රිකුණාමලේ ඉස්කෝලේක. ඇත්තටම මේ මෝටරේ වැඩ කරන්නේ ළමයින්ට ජලය දෙන්න. ඉඳ තියනවා මෝටරයක් නැහැ. ඉතින් අපේ වෙල මෝටරයක් දුන්නා. ඊට පස්සේ මාතලේ වේවැල් මඩ ඉස්කෝලේට මේ වතුර තියෙනවා ඒක මඩත් එක්ක ෆිල්ටරයක් නැහැ. එතකොට ෆිල්ටර් එකක් දුන්නා. ඉතින් ਉਹ වගේ පාස්ටර් මේ දැන් මං කියන තැන් වලින් තේරෙනවා ඇති කොයි වගේ තැන්ද මේ මන්ත්‍රීකුණාමලේ අනුරාධපුරේ මාතලේ දැන් තේරෙනවා අපි කියන්නේ ඇත්තටම ඕන තැන් වලට තමයි මේ ගිහින් තියෙන කියන එක මට හිතෙනවා බලන් ඉන්න හැමෝටම තේරෙනවා ඇති කියලා. අපි දරුවෝ ගැන කතා කරා. ඊළඟට අපි කතා කරන්න ඕනේ සිරගෙවල් ගැන. සිරගෙවල්. සිරගෙවල් වල. බන්ධනාගාරවල මේ වෙනකොට අපි බන්ධනාගාර 3ක ඉතාම කාර්යක්ෂමව වැඩ කටයුතු කරනවා. මං කියන්නේ අපි 3යි නෙමෙයි කරලා තියෙන්නේ. අපි මීට වැඩිය 10කට විතර සම්බන්ධ වෙලා තියෙනවා. අඛණ්ඩව මේ වෙනකොට මහර අඛණ්ඩව කියන්නේ සතිපතා. අඛණ්ඩව කියන්නේ සතිපතා මහර වැලි කඩ සහ මැගසින් බන්ධනාගාරවල අපේ දේව මෙහෙයන් ඉරිදට කොහොමත් පැවැත්වෙනවා. දේව මෙහෙයන් වලට අමතරව මහර අපි දැන් ඇත්තටම බිල්ඩිමකුත් හදනවා. ඒ කියන්නේ මහර හිරගෙදර තමයි ගිනිගත් හිරගෙදර මට. ගිනිගත් හිරගෙදර 3000කට අධික පිරිමි රැඳවියන් සිටිනවා. ඉතින් ඉඩ මදි ගොල්ලන්ට එකට එකතු වෙන්නවත් තැනක් නැහැ. අපි මේ වෙනකොට බිල්ඩිමක් හදමින් පවතිනවා මේ half wall එකක්. බිත්තියක් දාලා මේ මිනිසුන්ට එකතු වෙලා ඒගොල්ලන්ට එකට සහභාගීත්වය ලබා දෙන්න. ඉතින් එච්චර දුරකටත් මේක ගිහිල්ලා ඊට අමතරව පුස්තකාල පහසුකම්. එතකොට පුස්තකාල උපකරණ, ලී බඩු උපකරණ, පුස්තකාල පොත්, සනීපාරක්ෂක ද්‍රව්‍ය. ඊට පස්සේ අක්ෂි සායන, සමේ සායන, දන්ත සායන. මේවා ඔය එක එක බන්ධනාගාරවල අපි කරලා තියෙනවා. මේ වන විටත් නොමිලේ ඇස් කණ්ණාඩි දීලා තියෙනවා. දැන් ඉස්සරහටත් දෙන්න තියෙනවා. ඇත්තට මේ සඳහා මම කියන්න ඕනේ අපේ ග්ලෝබල් පාර්ට්නර්ස්ලා එකතු වෙනවා. ඒ වගේම මේ රෝහල් වලත් සහන කාර්යභාරයක් රෝහල් වලට ගොඩාක් අපි කරලා තියෙනවා. ගත්තොත් කොළඹ ජාතික රෝහල, ලේඩි රිජ්වේ ළමා රෝහල, එතකොට මහරගම පිළිකා රෝහල, IDH රෝහල මේ වගේ රෝහල් ගණනාවකට මේ කොවිඩ් අවස්ථාවල ඊට පස්සේ ආපු අර්බුදකාරී අවස්ථාවේ බෙහෙත් නැතුව ඉන්න අවස්ථාවල බෙහෙත් ලබා දීම. එතකොට මේ අවුරුද්දේ විශේෂයෙන් කියන්න ඕනේ මීගමු රෝහලට අවුරුදු 10ක් තිස්සේ වැහිලා තිබිච්ච මේ ඔපරේෂන් තියටර් කම්ප්ලෙක්ස් එක. ශල්‍යාගාරය. මේක අවුරුදු 10ක් තිස්සේ වැහිලා මොකද ඒගොල්ලන් ටෙම්පරරි එහෙම නැත්නම් తాවකාලික අර මේ යකඩ වලින් හදපු తాවකාලික පොඩි කුටි වල තමයි ඔපරේෂන් කරලා තියෙන්නේ. ඔපරේෂන් තියටර් එකේ තියෙනවා ඇඳවල් 4ක් ඔපරේෂන් කරන්න පුළුවන්. ඒවට ලයිට් නැහැ. එතකොට මේ ලයිට් එක කීයද පස්තාවන්ත? මිලියන 2.5ක් එක ලයිට් එකක්. ඒතර ලංකාවේද තියෙන්නේ නැහැ. අපිට මේක ගෙන්නන්න සිද්ධ වුණා. අපි මේ අවස්ථාවේ මිලියන 2.5 ලයිට් 4ක්. ඒ කියන්නේ අවුරුදු 10ක් මේක වෙලා නැහැ. 10ක් වෙලා නැහැ මේ තියටර් එක වහිලා තිබිලා තියෙන්නේ. ඇත්තටම දුක්ඛිත තත්ත්වයක තමයි මිනිසුන් ඉඳලා තියෙන්නේ. ඊට වැඩිය වෛද්‍යවරු දැන් වෛද්‍යවරුන්ට මේ දෙක කරගන්න බැරුව ශල්‍ය කර්ම. ඊටම අපහසුතාවයේ තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම ළමා මේ ඩිලිවරිස් එහෙම නැත්නම් දරු ප්‍රසූතිය සිසේරියන් සැත්කම් මේවට පවා පහසුකම් තිබුණේ අර වගේ පොඩි තැන්වල තමයි කරේ. ඉතින් මේ අවුරුදු 10කට පස්සේ දැන් මේ විවෘත කරන්න ඉතා ආසන්නයි මේ තියටර් කම්ප්ලෙක්ස් එක. එහෙම නැත්නම් ශල්‍යාගාර සංකීර්ණය. මේක සංකීර්ණයක්. මොකද එක තියටර් බෙඩ් එකක් නෙමෙයි. මේකේ 4ක් බෙඩ්ස් තියෙන දවසකට මට කියනවා ඒ සර්ජන්ලා 250ක් විතර ඔපරේෂන් පැය 24ට කරන්න පුළුවන් පහසුකමක් තියෙනවා කියලා. හැබැයි ඒක අක්‍රිය වෙලා. දැන් අපි මේ තියටර් ලයිට්ස් 4 මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් වියදම් කරලා දුන්න එකෙන් ඒ වගේ 250ක ඔපරේෂන් සංඛ්‍යාවක් දවසකට කරන්න පහසුකම්. මම හිතන්නේ මේකම කියවම ප්‍රධාන රෝහලක් කලාවත පැත්තෙන් කුත්තලම පැත්තෙන් සෑහෙන පිරිසක් දෛනික වැදෙන රෝහලක්. වටේ වැඩි රෝහල් නැහැ. ඉතින් මේක තමයි ලොකුම රෝහලේ අවටම තියෙන. ඔව්. ඒතර ඒකෙන් නැවතුනේ නැහැ අපි. ඊට පස්සේ අපිට කිව්වා අනේ ડોක්ටර් මේ අපිට නෑනේ තියටර් එකේ තියෙන මේ රෙදි දැන් ඔපරේෂන් කරලා එන රෙදි හොදන්න එකක් නැහැ. අපි කොහෙද යවලා තමයි කරන්නේ. ඒකත් හරි ක්ලීන් නෑ කියලා අපිට වොෂින් ෆැසිලිටිස් නෑ කියලා. ඉතින් අපි මේ අවුරුද්දේ
මේ අවුරුද්දෙම තවත් මිලියන 3.5ක් වියදම් කළා washer and dryer මේ වෙවිලා නිකම් මේ ගෙදර හොදන washing machine නෙමෙයි industrial level එකේ ඒ කියන්නේ එකපාර කිලෝ ගණනාවක් දාලා හොදන්න පුළුවන් washer dryer මිලියන 3.5ක. දැන් මේ අවස්ථාවේ ඒගොල්ලන් අපිත් එක්ක දින්තර සම්බන්ධ වෙනවා කියනවා අපි තමයි වැඩිම දායකත්වයේ දැක්කුවේ මේ දේ කරන්න. ඉතින් අපිටතරම අපේ දිවසිර මේජර් ප්‍රොෆෙසර් ෆර්නෑන්ඩෝට අපේ ආත්මික පියාටත් ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා ඕන මේ ඕපනින් එකේදී එහෙම නැත්නම් විවෘත කරන අවස්ථාවේදී. ඉතින් ඒ මට්ටමට මේ සමාජ සුබ සාධනය අද වෙනකොට පැතිරලා තියෙනවා. එතකම කතාව අහගෙන හිටියම මට තේරුණ දෙයක් තමයි ඔබ වෛද්‍යවරියක්. හැබැයි තනියම මේක කරන්න බෑ මේක. ඒ කියන්නේ ස්වේච්ඡා කණ්ඩායමට අමතරව වෘත්තිමය වෛද්‍ය සුදුසුකම් සහිත පිරිසක් ඔබ සමග ඉන්න ඕන. ඒ කියන්නේ මෙඩිකල් කැම්ප්ස් කරන්න, ඒ දත් පරීක්ෂා කරන්න, ඇස් පරීක්ෂා කරන්න, චර්ම පරීක්ෂා වලට මේ ඔක්කොම වෛද්‍ය කණ්ඩායමක් ඉන්නවනේ. එහෙම වෛද්‍ය කණ්ඩායමක් ඔබ සමග එකතු වෙලා ඉන්නවද? අපේ ස්වේච්ඡාවෙන් වැඩ කරන වෛද්‍යවරු 14ක් පමණ මේ වන විට ඉන්නවා. සිංහල දන්න, දෙමළ දන්න, ඒ වගේම රජයේ විවිධ රෝහල් වල සේවය කරන. ඉතින් මේ වෛද්‍යවරු ඒ ඔක්කොම ස්වේච්ඡාවෙන් මේ වෛද්‍යවරු තමයි ඉරිදාට ඇවිල්ලත් අපේ හීලින් රූම් සුවමැදිරියට ස්වේච්ඡාවෙන් සේවය කරන අතරතුර මගේ සමාජ සුබ සාධන කටයුතු වලටත් මේ සායන පවත්වන දන්ත සායන, සමේ සායන, එතකොට අක්ෂි සායන මේ ඔක්කොටම උදව් වෙන්නේ මේ ස්වේච්ඡාවෙන් එන වෛද්‍යවරු අපේ වෛද්‍ය කණ්ඩායම. ඉතින් අපි හිතනම ආචාර කරනවා මේ අවස්ථාවේ අපේ වෛද්‍ය කණ්ඩායමට. අනිවාර්යයෙන්ම. කතාවේ අවසාන අදියරට එද්දී මම අහන්න කැමතියි දැන් ප්‍රොෆෙසර් ජෙරොම් කරගෙන යන්නේ සභාවක්. සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් එම පල්ලියක්, මහිමාන්විත සභාව. එතකොට එහෙම සභාවක් පවත්වාගෙන යන අතරතුරේදී මේ තරම් මිලියන ගණනින් සමාජ සුබසාධනය උදෙසා ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් ඕනම ජාතිකත්වයක් දරන ඕනම ආගමක් අදහන අයට මේ තරම් උපකාර කරන්න මුදල් කන්දරාවක් වැය කරනවා. ඒ සඳහා අත්වල බැඳගෙන ඉන්නේ කවුද? කොයි වගේ පිරිසක්ද? අපිට මේ අවස්ථාවේ ඉතාම හදපිරි බැතියෙන් මතක් කරන්න ඕනේ අපේ හවුල්කරුවන්. දිවසිර ජෙරොම් ප්‍රනාන්දු සේවය හා සම්බන්ධ හවුල්කරුවනි ඔබටයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ. ඔබ අපත් එක්ක අත්වල බැඳගත්ත නිසාම පමණයි අපිට මේ සියලු වැඩ කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. නැත්තම් අපිට තනියෙන් මේ කිසි දෙයක් කරන්න බෑ. ඉතින් ඇත්තටම මේ අපි මේ සමාජ සුබසාධනවල කටයුතු වලට යනකොට ඇත්තටම මේ ගම්වල ඒ පාසල්වල ඒ රෝහල්වල අය අපිට කියනවා ඕගොල්ලන්ට ඒ පල්ලියට ඉතින් සල්ලි තියෙනවනේ නේද කියලා. ඉතින් ඒගොල්ලෝ දන්නේ අපිට කොහෙන්ද සල්ලි කියලා. අපි අම්මසම් කියනවා මේ අපේ සල්ලි නෙමෙයි මේ අපිත් එක්ක හවුල්කරුවන් එනවා. මේ ඕන් දෙන සල්ලි ඕන් තමයි මේක ෆැසිලිටේට් කරන්නේ. එහෙම නැත්නම් අසුකම සපයන්නේ කියන එක අපි ඕන්ට පහදලා දෙනවා. ඉතින් ඒ වගේම අපි ඒ වෙලාවට පින්තූර ගන්නවා. මොකද අපි හවුල්කරුවන්ට ඒවා පෙන්වන්න ඕන හින්දා. ඉතින් මේ හවුල්කරුවන් ජාලයට අපි හිතනම ආචාර කරනවා මේ අවස්ථාවේ. සබවින්ම මේ මොහොතක් කරගන්නවා දිවසිර ජෙරොම් ප්‍රනාන්දු සේවයේ හවුල්කරුවන් සියලු දෙනාට ආචාර කරන්නට විශේෂයෙන්ම මේ වෙලාවේදී සමස්ත ජනතාවට සඳහන් කරන්න කැමති මේ තරම් විශාල ජනකායක් ප්‍රොෆෙසර් ජෙරොම් සමග අත්වල බැඳගෙන ඉන්නේ. තමන්ගේ ධනය, ශ්‍රමය මේ විදිහට පරිත්‍යාග කරන්නේ, කැප කරන්නේ මේ සේවය තුළ තිබෙනා වූ විනිවිද භාවය නිසා. ඒ වගේම එහි තිබෙනා වූ නීත්‍ය අනුකූල භාවය නිසා. ඒ වගේම හැම සතයකටම ගණන් දෙන ආකාරයේ විගණනයන් සිද්ධ වෙන නිසා. කොච්චරද කියනවනම් ලංකාවේ ව්‍යාහාරික විගණනයන් පවා සිදු කළා වූ එකම ආගමික සංවිධානය ප්‍රොෆෙසර් ජෙරොම් ප්‍රනාන්දු සේවය කියලා අපිට අවිවාදයෙන් සඳහන් කරන්න පුළුවන්. මොකද ඒ තරමට විනිවිද පෙනෙන ආකාරයෙන් තමයි මේ සියලු කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම අත්වල මැද ගන්නවා. සමහර අය කිතුණු අය නෙවෙයි මේ සමග අත්වල මැද ගන්න. නමුත් විශාල පිරිස් අත්වල මැද ගන්නවා. ඒකට හේතුව තමයි මේ තරම් සක්‍රීය විදිහට කිසිම පක්ෂපාතීත්වයකින් තොරව කරන්නා වූ අනර්ග මෙහෙවර නිසා. ඉතින් විශේෂයෙන් මා මේ අවස්ථාව කරගෙන ඔබට ස්තුති කරන්න ඩොක්ටර් නිරෝෂි. විශේෂයෙන් ඔබ මයිසලක වගේ ඉතාම කාර්යබහුල කෙනෙක්, රාජ්‍ය සේවයේ නිරත වෙලා ඉන්න කෙනෙක්, මවක්, භාර්යාවක්, ඒ ඔක්කොමත් එක්ක ඉරිදාට බ්‍රහස්පතින්දාට සභාවෙත් ඇවිල්ලා දුප්පත් අහිංසක රෝගී ජනතාවට ඔබ උපස්ථාන කරනවා, සේවය කරනවා. ඒ අතරදී මේ දැවැන්ත ව්‍යාපාරය, මේ දැවැන්ත සමාජ සුබසාධන ව්‍යාපාරය කරගෙන යන්න ඔබ දරන වෙහෙස, ඔබ කැප කළ තියෙන කාලය අපි කවදාවත් අව탁සිරට ලක් කරන්නේ නැහැ. වැඩසටහන අවසානයේදී මම ඔබට කියන්නට කැමතියි තවත් බයිබල් පදයක්. එහෙම නැත්නම් බයිබලයෙන් යම් කොටසක් උපුටා ගන්නට කැමතියි. සුදු පාවුල්තුමා ඔහුගේ සේවය අන්‍ය ජාතින්, ඒ කියන්නේ යුදෙව් නොවන ජනතාවට කරගෙන යන අතරේදී ඔහු එක්තරා අවස්ථාවක ජෙරුසලමට ඇවිල්ලා සභාවේ කණු
බවට පත්වලා සිටපු පේත්‍රුස් ඒ වගේම ජාකෝබ් යොහන් මේ පිරිසත් එක්ක කතා කරනවා ඔහු දේශනා කරන්නා වූ සුභාරංචිය පිළිබඳව. එවිට මේ ප්‍රධාන අපොස්තලවරු ඔහුට කියන්නේ ඔබ කරන සියල්ලම හරි. නමුත් අපි ඔබෙන් ඉල්ලා සිටින එකම දේ තමයි දුප්පතුන්ව බලා ගන්න. දුප්පතුන්ට උදව් කරන්න. අන්න ඒ වගේ දෙයක්. ඉතින් ඒ නිසා ඒ සුභාරංචි සේවය ශ්‍රී ලංකාව තුළ කරගෙන යද්දී ප්‍රොෆෙට් ජෙරොමුත් ඒ බයිබලීය මූලධර්මයට අනුගතව තමයි මේ රටේ දුප්පත් ජනතාවට සේවය කරන්නේ. හොඳයි ඒ තොරතුරුත් එක්ක මේ කතාබහ නිමවටපත් කරනවා. මේ කතාබහ ඔබ වෙත ගෙනාවේ ඔබව දැනුවත් කරන්නටත් ඒ වගේම අපෙන් ඔබට සේවයක් ලබා ගන්න පුළුවනි. ඔබටත් පුළුවනි අප සමග අත්වැල් බැඳ ගන්න. මෙන්න දුරකථන අංකය 0111 777 4877. ඔය අංකයට දවසේ ඕනම වෙලාවක කතා කරන්න අපේ යාඥා මධ්‍යස්ථානයේ විවෘතයි. එමුනම් ඩොක්ටර් නිරෝෂි තව වතාවක් ස්තුතිවන්ත වෙනවා. බෙහෙවින් මගේ කරන ඔබගේ සේවය. ආයෙ දවසක හමු වෙමු. ජෙරොම්ගේ ආගම සෑම සෙනසුරාදාවකම උදෑසන 7:30 TV සුප්‍රීම් සේ